හරි අපි බලමු කොහොමද පික්මි ඇප් එකෙන් හයර් එකක් යන්නේ කියලා. ඉතින් ඔයාලට මුලින්ම ඇප් එක ඔන්ලයින් දාගන්න වෙනවා හයර් එකක් යන්න. ඉතින් ඔන්ලයින් දාගත්තයින් පස්සේ අපි බලමු කොහොමද ඔයාලට මේ හයර් එකක් ලැබෙන්නේ මේ හයර් එක යන්නේ කොහොමද කියලා. මේ විදිහට ඕන් එකකින් එද්දී අපි මෙතන ටච් කරලා මේ හයර් එක ලබා ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකෙදී මුලින්ම ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ කස්ටමර් කොහෙද ඉන්නේ කොතන ඉන්නේ කියලා බලා ගන්න. ඉතින් එයාගේ නම ටච් කරලා මෙතන දුරකථන අංකය ඔයාලට ගන්න පුළුවන්. ෆ්‍රී කෝල් කියන එකෙන් ගන්න පුළුවන්. ෆ්‍රී කෝල් කියන්නේ ඇප් එක තුලින් ගන්න කෝල් එකක්. ඒකෙදි කිසිදු ගාස්තුවක් ඔයාලට අය වෙන්නේ නැහැ. ඉතින් මේ කෝල් කියන එක අපි ටච් කරායින් පස්සේ ඔයාලට පුළුවන් කස්ටමර්ගේ ෆෝන් නම්බර් එක ගන්න. එතකොට එයාලා ෆ්‍රී කෝල් එක ආන්සර් කරේ නැත්නම් තමයි ඔයාලා ඒගොල්ලෝගේ නෝමල් කෝල් නම්බර් එකට මේ කෝල් එක ගන්න ඕනේ. එතකොට අදාළ කස්ටමර්ගේ නම්බර් එක වැටෙනවා. එතකොට ඒ කස්ටමර්ගේ ෆෝන් නම්බර් එකට කෝල් එකක් අරගෙන good morning good afternoon good evening 6 එකක් දැම්මත ලොකේෂන් එක හරියද මම එන්නද කියලා අනිවාර්යෙන්ම අහන්න ඕනේ. හයර් එක තහවුරු කරගෙන තමයි අපි එන ස්ථානයට යන්න ඕනේ. මෙතනදි මතක් කරන්න ඕනේ සමහර වෙලාවට සමහරු බොරුවට හයර් දානවා. හයර් එක දාලා හයර් එක කැන්සල් කරන්න නැතුව ඔයාලව ගෙන්නගෙන ඉන්න පුළුවන්. ඔයාලට මේ වෙලාවට ඔප්ෂන් දෙකක් තියෙනවා. පික්මි හොට්ලයින් නම්බර් එක තියෙනවා 0114 507 507 කියන නම්බර් එකට කතා කරලා හයර් එක කැන්සල් කරගන්න පුළුවන්. තව ඔප්ෂන් එකක් තමයි මෙතන උඩට ඇද්දාම මේ රීදුරු සහාය පතන්න කියන එකට ගියාම මෙතනින් පුළුවන් ඔයාලට මගේ ප්‍රතිචාරණ දක්වයි කියන එක දීලා මේ හයර් එක කැන්සල් කරන්න. එතකොට දිනකට හයස් දෙකක් ඔයාලට කැන්සල් කරන්න පුළුවන් ඇප් එක තුලින්. හොට්ලයින් නම්බර් එක තුලින් ඔයාලට හයස් තුනක් තුන් පාරක් කතා කරලා කැන්සල් කරන්න පුළුවන්. එතකොට දැන් අපි හයර් එක අරගෙන තියෙන්නේ. එතකොට ඔන්න කස්ටමර් ඉන්න තැනට අපට යන්න. අපි කස්ටමර් ඉන්නේ කොහෙද කියලා බලන්න මේ මැප් එකෙන් අපි මේක zoom in කරලා zoom out කරලා මේක ලොකේෂන් එක හරියට හදා ගන්න ඕනේ. එතකොට මෙතන ඔයාලට පේනවා නැවිගේෂන් පොයින්ට් එකෙන් පේන්නේ ඔයාලා ඉන්න තැන. එතකොට මෙතන නිල් පාටින් පේන්නේ කස්ටමර් ඉන්න තැන. එතකොට ඔයාලා ඉන්න තැන ඉඳන් මේ කස්ටමර්ගේ ලොකේෂන් එකට ඔයාලා යන්න ඕනේ. එතකොට ඒ තැනට ගියයින් පස්සේ ඔයාලට මෙතන කරන්න තියෙන්නේ කස්ටමර් වාහනට නැග්ගයින් පස්සේ මේ ආරම්භ කිරීමට ස්වැප් කරන්න කියලා තියෙනවා. කස්ටමර් වාහනට නැග්ගයින් පස්සේ චාරිකාව ආරම්භ කියන කරන එක අනිවාර්යයෙන්ම ඔයාලා දෙන්න ඕනේ. ඔන්න එතකොට ඔයාලට පේනවා කස්ටමර් යන්න ඕන ලොකේෂන් එක. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ Google Map එක හරියාකාරයට ඔයගොල්ලෝගේ පැත්තට හරවගෙන කස්ටමර්ගේ drop location එකට ඔයාලට ගිහිල්ලා හයර් එක එන්ඩ් කරන්න තියෙන්නේ. එතකොට මේක ඔයාලට පෙන්වන්න පුළුවන් චාරිකාව අවසන් කරන්න කියන එක දෙනවා අපි. ඊට පස්සේ ඔයාලට මේකෙන් පේනවා හයර් එකේ ගාන. ඔයාලට එතකොට මේ හයර් එකේ ගාන රුපියල් 161යි 728යි කියලා පේනවා. ඔයාලට පුළුවන් මේක ඉදිරියට යෑමට ස්වැප් කරන්න කියලා දුන්නාම මේකේ ඉදිරියට යනවා. ඒ වගේ මතක් කරන්න ඕන කාඩ් 6 එකක් වැදුනොත් එහෙම අනිවාර්යයෙන්ම මෙතන 0 විදියට තමයි එන්නේ. එයාලා පික්මි ආයතනයේට මේක පේ කරලා තමයි ඔයාලට හයර් එක එන්නේ. කස්ටමර් රේට් කරන්න මේ මුණක් දීලා එතකොට හයර් එක එන්න වෙනවා. එතකොට ඔයාලට ඊළඟ හයර් එකට යන්න පුළුවන්. එතකොට කාඩ් හයර් එකක් ගියයින් පස්සේ ඔයාලට මෙතනින් මම මතක් කරා වගේ ඔයාලට බැලන්ස් එකක් පෙන්වන්නේ කස්ටමර් අපි රේට් කරනවා. ඊට පස්සේ ඔයාලගේ මේතන තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් ගිණුම් ශේෂය කියලා එකක් තියෙනවා. ඒ ශේෂයට ගියයින් පස්සේ ඔයාලට මෙතන පරීක්ෂා කරලා බලන්න පුළුවන් හයර් එකෙන් හයර් එක ඔයාලගේ account එකේ කොහොමද අයවැය පියවිලා තියෙන්නේ කියලා. මෙතන රතු පාටින් තියෙන්නේ කම්පැනියට ගෙවන්න ඕන ගාන. එතකොට මේ ගාන රුපියල් 500ට වඩා අඩුවෙන් ඔයාලා තියාගන්න ඕනේ. රුපියල් 350ක් විතර වෙද්දි මේ ගාන ඔයාලා ගෙවන්න ඕනේ. ඔයාලා මේ ගාන ගෙව්වේ නැත්නම් ඔයාලට తాවකාලිකව ඔටෝ පේමන්ට් බ්ලොක් එකක් වැටෙනවා. හැබැයි මේ මුදල් දැම්මෙන් පස්සේ ඔයාලගේ account එක නැවත ඇක්ටිව් වෙනවා. එතකොට මේ මුදල් ගෙවන්නේ ඔයගොල්ලෝම බලා ගන්න පුළුවන් මේ නමට යටින් රියදුරු අංකයක් තියෙනවා. ඒ අංකේ ඔයාලා අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. එතකොට අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ මෙතනින් ඔයාලා කාඩ් හයර් එකක් ගියයින් පස්සේ ඔයාලට මෙතන කම්පැනියට ගෙවන්න රුපියල් 23ක් තියෙනවා නම් ඔයාලට කාඩ් හයර් එක ඔයාලා රුපියල් 160ක හයර් එකක් ගියා නම් මේ 23 කපලා මේ ඉතුරු බැලන්ස් එක මෙතනින් පෙන්නනවා. එතකොට මේක රුපියල් 500 1000 1500 2000 රුපියල් 10000 දක්වා දවසට 3 පාරක් මේක ඔයාලට ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන්. එතකොට ඔයාලට පේමන්ට් කරන්න පුළුවන් HNB බැංක් එකෙන් පේමන්ට් එක කරන්න පුළුවන්. ඔයගොල්ලෝගේ අර ඉස්සර පෙන්නපු රියදුරු අංකයට 0.2ක් මුලට යොදා පේමන්ට් එක කරන්න පුළුවන්. නැත්නම් DFCC බැංකුවල තියෙන pay and go machine තියෙනවා. එතකොට මේ machine එකට ගිහිල්ලා ඔයගොල්ලෝගේ අදාළ රියදුරු අංකය යොදලා දුරකථන අංකය දාලා සල්ලි දාන්න තියෙන්නේ. නැත්නම් ඔයාලට පුළුවන් Nation Trust
බැංක් එකෙන් ගිහිල්ලා මේ පේමන්ට් එක කරන්න. එතකොට ඔයාලගේ මේ පේමන්ට් එක කරන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. එතකොට ඒක ආකාර තුනට ඔයාලට මේ පේමන්ට් එක කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේක ඔයාලා 0 කරගත්තොත් ඔයාලට එන හයස් ප්‍රමාණය මේක වැඩි. මේ වගේ අලුත් වීඩියෝ බලන්න නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා සපෝට් එකක් දෙන්න.